නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනෝමපඤ්ඤෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනෝමපඤ්ඤෝ නම් වෙනසේක. අනෝමපඤ්ඤා යස්සසෝ අනෝමපඤ්ඤෝ. ලාමක නො අල්ප නො ප්‍රඥාවක් ඇත්තේ යමෙකුටද හිතෙම අනෝමපඤ්ඤෝ නම් වෙනසේක. මේ අයුරින් වර්ණනා කරන්නට යෙදෙන්නේ අල්ප ප්‍රඥ නො බව අනෝමපඤ්ඤ වන බව සඳහන් වෙනවා. එනම් මහා ප්‍රඥා ඇති බව තේරපදාන අට කතාවන්හි සුත්ත නිපාත අට කතාවන්හි මේ නාමය සඳහන් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හීන නො ලාමක නො ප්‍රඥාවක්. එම ප්‍රඥාව කිසිම දිනක පිරිහෙන ප්‍රඥාවක් නෙවෙයි. ඒ වගේම කුමන හෝ කෙනෙක් සමග සසඳා බලා ඒ කෙනාට වඩා අඩුභාවයක් තියෙනවාද කියලා බලන්න පුළුවන් ප්‍රඥාවක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නේ. එනම් කිසිම කෙනෙකුගේ ප්‍රඥාවකට වඩා අඩු වෙන ප්‍රඥාවක් නෙවෙයි. අඩු ප්‍රඥාවක්කුත් නෙවෙයි. අඩු වෙන ප්‍රඥාවකුත් නෙවෙයි. ඒ වගේම අඩුව තියෙන ප්‍රඥාවකුත් නෙවෙයි. මෙලව යමෙකුට ලබාගත හැකි ඉහළම බුද්ධිමත් භාවය තමයි සම්මා සම්බුද්ධත්වය කියා හඳුන්වන්නේ. එනම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරා වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හා කිසිම කෙනෙකුගේ ප්‍රඥාව සසඳන්න පුළුවන් කමක් නැහැ. එනම් කිසිවෙකුගේ ප්‍රඥාවට වඩා අඩුත් නැති කිසිවෙකුගේ ප්‍රඥාවක් හා සමාන කරන්නත් බැරි අල්ප නො ලාමක නො මහා ප්‍රඥාවක් ඇති බැවින් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනෝමපඤ්ඤෝ නම් වෙනසේක. අනෝමපඤ්ඤෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.